සුබ දවසක් හැමෝටම. ඔන්න මම අදත් ආව දර්ශක ලොග් ගණක දෙක කියන පාඩමේ තවත් කොටසක් අරගෙන අද තියෙන සංඛ්‍යාවක බල හා මූල සෙවින් ලොග් ගණක භාවිතය. එතකොට මෙහෙම නිකන් ලියාගමු. පළවෙනි ගණන විදිහට 343.4 තුන්වෙනි බලය තමයි බලන්නේ. එතකොට මේක අපි ලොග් ගණක වර්ගමූල භාවිතයෙන් තමයි හදන්නේ. එතකොට මේක මොකක් හරි අපරාධ සමානයක තියාගන්න. p සමානයි 343 දශම 4 තුන්වෙනි භාගය. ඊට පස්සේ අපි ලොග් ගණන වගේ භාගයෙන් හොයන්නේ නේද? දෙපැත්තම ලොග් ගන්නවා. ලොග් 343.4 තුන්වෙනි භාගය. එතකොට ලොග් මේ කියන්නේ මේක ලොග් ගණනයේ සංඛ්‍යාව දර්ශකයේ ඒ දර්ශකය අපිට මුලට ගත්තා මුල කිරීමක් කරලා. ඒ කියන්නේ 3 වරක් ලොග් 343.4 කියලා ලියනවා. එතකොට අපි මේ ලොග් ගණනයේ තියෙනවා 343 මේක අපි විද්‍යාත්මක අංකණය ලියනවා. විද්‍යාත්මක අංකණය කරන්නේ මේ දශම දෙක මෙන්න මෙතන තමයි කරන්නේ. එතකොට 3.4 වැඩි කිරීම 10 දෙවෙනි බලය. ඊපස්සේ මේ ලොග් ගණන තියෙන්නේ මෙහෙම 34 ලොග් ගණන්නේ. එතකොට මේකේ පූර්ණාංශ කීයද? ධන දෙකයි. එතකොට 34 ලොග් ගණන වෙනවා 53 58. तो मेरा दिन අපිට ලොග් ගණනක මොනවද කරන්නේ? එතකොට එන්නේ 3කට 24යි 2යි 3කට 15යි 2යි 17යි එතන නියම 10යි 1යි 3කට දෙන 7යි 7.6යි බිඳුවයි 7යි 4යි. එතකොට මෙතන තියෙන්නේ ලඝු p තමයි. අපිට දැන් හොයන්න ඕන p නේ. එතකොට p හොයන්න දෙපැත්ත ඇන්ටි ලොග් ගන්නවා. එතකොට b සමානයි ඇන්ටි ලොග් 7.6 බිඳුවයි 7යි 4. අපි දැන් ලඝු පොතේ බලන්න ඕනේ 60 74 කොහෙද තියෙන්නේ? එතකොට 60 74 තියෙන්නේ 45. දැන් මේක ලියාගත්තේ 45 නෙමෙයි මේ විද්‍යාත්මක අංගනෙම ලියාගමු. 4ට පස්සේ දශම දෙක තියෙනවා විද්‍යාත්මක අංගනෙ. වැඩි කිරීම 10 මේ මෙතන තියෙන පූර්ණාංශ ඇන්ටි ලොග් බලන්න. ඒක තමයි 10 බලයක් විතර එන්නේ. එතකොට මේ තමයි උත්තරය. හරි. තව එක් උදාහරණයක් බලමු අපි. මේක ලියාගන්න මෙහෙම. බිඳුවයි දශම බිඳුවයි 4යි 5යි 1 වර්ගය. එතකොට මේක තමයි මුලින්ම මොකක් හරි අපල සමානයක ලියන්නේ. p සමානයි කියලා ලියන්න. p සමානයි 0.04යි 5යි 1 වර්ගය. එතකොට ඒක ලඝු ගන්නවා. ලඝු p සමානයි ලඝු 0.04යි 5යි 1 වර්ගය. එතකොට අපි අන්න මේ වර්ගේ මුලට ගන්නවා ගුණ කිරීමක් විදිහට. එතකොට එනවා දෙවරක් ලඝු 0.04යි 4යි 5යි 1 කියලා. එතකොට අපි ලඝු බලන්න ඕනේ මේක. අපි ඒක බලන එක විද්‍යාත්මක අංකයෙන් ලියා ගන්න ඕනේ ඉංග්‍රීසියෙන්. එතකොට එන්නේ 4.5යි 1 වර 10යි රින් 2 නේ. එතකොට අපිට දෙවරක්. එතකොට මේකේ පූර්ණාංශ කිය විරුද්ධ දෙකයි නේ. එතකොට අපි ලඝු බලන්න ඕනේ 45 1. එතකොට 45 1 ලඝු බලනකොට වෙනවා 65යි 42. එතකොට මෙතන තියෙන්නේ ලඝු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව මොනවාද? හැබැයි මෙතන විරුද්ධ තියෙනවනේ. එතකොට අපි මේක ලඝු සංඛ්‍යාව පූර්ණාංශ දශම වලින් වෙන් කරගන්න ඕනේ. විරුද්ධ දෙක දාන්න 0.6යි 5යි 4යි 2. එතකොට වෙන වෙනම අපි දෙකෙන් ගුණ කරගමු. එතකොට ඍණ 4 දාන්න 4යි 8යි 1.3යි බිඳුවයි 8යි 4ක් එනවා. හරි. ඊට පස්සේ මේ දෙක සුළු කරගන්න. ඍණ 4 දාන්න 1 0.3යි බිඳුවයි 8යි 4 කියලා. එතකොට පූර්ණාංශ දශම වලින් වෙන් කරගෙන යනවා. එතකොට ඒක සුළු කරනවා
විරුද්ධ 3.3.4යි. එතකොට අපි මෙතන දෙනවා ලඝු p නේ. දැන් අපි p හොයනවා ඇන්ටිලොග් විරුද්ධ 3.3.8.4. හරි. අපි දැන් 3.8.4 කොහෙද තියෙන්නේ කියලා බලා ගන්නවා. ඒක තියෙන්නේ 24 කියන තැන 23.4 කියන තැන තියෙනවා. එතකොට මේකත් අපි ලියා ගන්න විද්‍යාත්මක ඉගෙන දෙකට පස්සේ තමයි දශම දෙක තියන්නේ. වරක් 10.3. එතකොට මේක විද්‍යාත්මක වෙන්නේ සුළු කරගත්තාම එන්නේ 10.3 කියන්නේ 10න් බෙදනවා කියන්නේ එතකොට එනවා 0.2.2.3.4. ඒ කියන්නේ මෙතන තිබ්බ දශම දෙක තව 3ක් ඉස්සරහට යනවා. 1 2 3. කියන උත්තරේ 0.2.3.4. හරි මේ බැලුවා වර්ග සංඛ්‍යාවක් තිබ්බ කොහොමද සුළු කරන්නේ? අපි ඊළඟට බලමු මූල සංඛ්‍යාවක් තිබ්බ කොහොමද සුළු කරන්නේ කියලා. මම ලියා ගන්න උදාහරණයක් විදිහට මෙහෙම තියෙනවා සංඛ්‍යා විදිහට 3.35.2.6 3න් එක්කෙනි බලය. කියන්නේ මූල තුන වල ලියලා තියෙනවා. එතකොට අපි ලියා ගන්නවා p සමානයි 3.35.2.6 තුන්වෙනි මූලය. එතකොට අපි මේක දෙපැත්තම ලඝු කරනවා. ලඝු p සමානයි ලඝු 35.2.6 තුන්වෙනි මූලය. එතකොට අපි මේ දර්ශකයේ තියෙන එක මෙතන මුලට ගත්තා නේ. එතකොට එක බෙදීම 3 වල ලඝු 35.2.6 නේ. හරි. එතකොට අපි මේ ලඝු බල එක කලින් ඒ වගේම විද්‍යාත්මක අංකයෙන් ලියනවා. 3.5.2.6 වරක් 10 1. එතකොට අපි මේ ලඝු බලයේ පූර්ණාංශය එතකොට 1යි. මොකද 10 බල 1යි. හරි. එතකොට අපි ලඝු බලනවා 35 2 6 නේ. ඒක වෙනවා 54යි 72. එතකොට අපිට මෙතන මේ තුනෙන් බෙදන්න තියෙනවා. මොකද මේ එකෙන් 3 වරක් කියන්නේ. එතකොට 1.54යි 7යි තුනෙන් බෙදන්න. එතකොට තුන බෙදන්න මොකක්ද? 0.5යි 1යි 5යි 7යි ආසන්න. එතකොට මෙතන එනවා ලඝු p නේ. එතකොට දැන් p හොයන්න ඇන්ටිලොග් ගන්නවා. ඇන්ටිලොග් 0.5යි 1යි 5යි 7යි. එතකොට මේක 51යි 57 වල තියෙන කියලා බලන්න. ඒක තියෙන්නේ 32.4. එතකොට මේකත් අපි විද්‍යාත්මක අංකයෙන් ලියා ගන්න. වාරක් එතකොට 10 මේ පූර්ණයි 10 බිංදුව කියන්නේ එකනේ. එන උත්තරේ 3.2.4ම තමයි. හරි. අපි තව උදාහරණයක් බලමු. පූර්ණාංශ ඍණ වෙච්ච සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න ඕනේ. මෙහෙම ලියා ගන්නවා. 4 වෙනි එක 0.94යි 5යි 1 එහෙම තමයි දෙන්නේ 4 වෙනි මූලය. එතකොට අපි මේක ලියාගත්තා එක මෙහෙම p සමානයි මූලය තුල 0.94යි 5යි 1 4 වෙනි මූලය. ඊපස්සේ දෙපැත්තම ලඝු ගමනවා කියන්නේ. ලඝු p සමානයි ලඝු 0.94යි 5යි 1 මේ මූල 4 කෙනෙක්ම දර්ශක ආකාරයෙන් ලියා ගන්නවා. 4න් එක එතකොට අපි මේ දර්ශකයේ මුලට ගත්තා. 4යි ලඝු 0.94යි 5යි 1 නේ. හරි අපි මේ ලඝු ගන්න එක විද්‍යාත්මක අංකයෙන් ලියා ගමු. ඒතකොට 9.4යි 5යි 1 වර 10 ඍණ 1 නේ. එතකොට 4න් එක වර මේ ලඝු බලයේ පූර්ණාංශය 10 වලින් 10 ඍණ 1ම තියෙනවා. හරි. අපි ලඝු බල ගන්න 94 51. එතකොට තියෙනවා 97යි 57.
දැන් අපිට මෙතන බෙදීමක් තමයි තියෙන්නේ. එතකොට අපිට මේ පෝල්නංශ ඍණ වෙච්චාම හරියට බෙදෙන සංඛ්‍යාවක් විදිහට හදාගන්න. එතකොට අපි මොකද කරන්නේ? මෙතන මේක මෙතන කඩාගෙන ලියගමු. තව ඍණ 4 වෙන ඍණ 3ක් එකතු කරලා ඍණ 3 කොයි ධන 3 එකතු කරලා හරියන්නේ 9 7යි 5යි 4යි. එතකොට මෙතන ඍණ 4ක් හැදෙනවා වගේම මෙතන 3.9 7යි 5යි 4ක් හැදෙනවා. එතකොට ඒක අපි 4ෙන් බෙදන්න ඕනේ. වෙන වෙනම 4ෙන් බෙදලා ඍණ 1 දාලා 0.9 15ට 3යි 8යි. එතකොට මේක උත්තරේ 1.99 3යි 8යි. එතකොට මෙතන නම් ලඝු කියන දැන් p හොයන්න මොකද ඇන්ටිලොග් ගන්න ඕනේ. ඇන්ටිලොග් 1.99යි 3යි 8යි. එතකොට අපි 99 කොහෙද තියෙන්නේ කියලා බලන්න. 99 තියෙන්නේ 98 6. එතකොට අපි 98 6 ලියගන්න විද්‍යාත්මක වෙන්නේ 99ට පස්සේ තමයි දශම සිද්ධාන්ත. වරක් මෙතන මේ පූර්ණාංශ ඇන්ටිලොග් වල එක තමයි 10 පදයක් විදිහට එනවා. එතකොට උත්තරේ 0.98යි 6යි. එතකොට මෙහෙම තමයි ලංකන ගාවිතෙන් සංඛ්‍යාව බරහම වල සොයන්නේ. අපි ඊළඟට විභාග දෙන්න පුළුවන් ගාන අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එතකොට සුබ දවසක්.